සර් අද මගේ පළවෙනි ලෙසන් එක. හැබැයි මම ඩ්‍රයිවිං නම් කලින් කරලා නැහැ. හරි එන්නකො පුතා. හොඳයි පුතා. දැන් ඔයා කිව්වනේ හොඳ වචනයක් කිව්වා. ඔයා මුකුත් වාහන පදවල නැහැ කියලා. අන්න ඒක තමයි අත්‍යවශ්‍ය දේ. කිසි දෙයක් දන්නේ නැතුව එන කෙනාට අපිට හරියටම හරි දේ කියලා දෙන්න පුළුවන්. දැන් අපි වාහනයට නැග්ගාම අපි පළවෙනියෙන්ම කරන්න ඕනේ අපේ සියලුම දොරවල් නිවැරදි විදිහට ලොක් කරගන්න ඕනේ. විශේෂයෙන්ම පොඩි ළමයි යනවා නම් පිටිපස්සේ සීට් එකේ තියන්න ඕනේ. චයිල්ඩ් ලොක් එක කියලා තියෙන සයිඩ් එකේ ඒක දාලා බැලුවාම ඇතුලෙන් අරින්න බෑ, පිටින් අරින්න පුළුවන්. ඊළඟට අපිට තියෙන කාරණාව තමයි අපි අපේ සීට් එක නිවැරදිව සකස් කරගන්න ඕනේ. අපිට පුළුවන් අපේ සීට් එක ඉරියව් දෙකකට හදන්න. ඒ කියන්නේ ඉස්සරහට පස්සට අරගෙනත් අපේ මේ කොන්ද හදන විදිහටත්. ඒකෙදි අපි අපේ සීට් එක පහසු ඉරියව්ව කියලා අදහස් කරන්නේ අපේ අත මේ විදිහට අල්ලපුවාම අපේ අතේ මේ විදිහ පොඩි යම් හැඩයක් තියෙන්න ඕනේ. තා ඔයාට පහසු නම් වාහනේ පැදවීමට සුරක්ෂිත නම් ඒක ප්‍රමාණවත් වෙනවා. දැන් මේ වාහනේ ඇතුලේ තියෙන ඔයාට ඩ්‍රයිවිං මිරර් එක, ඒකෙන් තමයි ඔයා ගොඩක් වෙලාවට තොරතුරු ගන්නෙ. ඊළඟට ඔයාට දෙපැත්තේ තියෙනවා සයිඩ් කණ්ණාඩි දෙකක්. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට ඒකෙදී වැදගත් වෙන දේ තමයි මේ ඇතුළත කණ්ණාඩිය. මේකෙන් දෙන්නේ හරි තොරතුරු ඔයාට. නමුත් මේ සයිඩ් කණ්ණාඩි වලින් දෙන තොරතුරු හරි තොරතුරු නෙමෙයි, ඈත් කරලා පෙන්නන්නේ. ඒ නිසා එකෙන් අපිට